ආයුබෝවන් අපේ මූවිෂිප් රීකැප් channel එකට ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. කතාව පටන් ගන්න කලින් මට ඔයාලත් එක්ක බෙදා ගන්න ලොකු සතුටක් තියෙනවා. අපේ channel එකට අද subscribersලා 1000ක් සම්පූර්ණ වුණා. මේ ගමනේදී හැමදාම මාත් එක්ක හිටපු ඔයාලා හැමෝටම මං හදවතින්ම ස්තුති කරනවා. ඔයාලා දන්නා වගේ මං හැමදාම උත්සාහ කරන්නේ මීට කලින් කවුරුත් සිංහලෙන් එක්ස්ප්ලেইন කරලා නැති අලුත්ම ෆිල්ම් එකක් ඔයාලට අරගෙන එන්න. ඉතින් මේ ෆිල්ම්ස් බලන්න වෙන්නේ මගෙන් විතරයි. හරි. එහෙනම් අපි බලමු මොකක්ද අද කතාව කියලා. හිතන්න මේ ලෝකෙ සල්ලි කියන දෙයට කිසිම වටිනාකමක් නැහැ. ඒ වෙනුවට මිනිස්සු හැම ගනුදෙනුවක්ම කරන්නේ Tamanගේ ජීවත් වෙන කාලයෙන්. පෝසත්තු අවුරුදු 1000 ගණන් ජීවත් වෙද්දී දුප්පත් මිනිස්සුන්ට ජීවත් වෙන්න තියෙන්නේ පැය කිහිපයයි. මේ අසාධාරණ ක්‍රමය ඇතුලේ විල් කියන දුප්පත් තරුණයෙකුට අහම්බෙන් අවුරුදු 100ක කාලයක් ලැබෙනවා. ඒත් එක්කම මේ මුළු ක්‍රමයේම කඩලා දාන්න එයා පෝසත් තරුණියක් එක්ක එකතු වෙලා කරන සටන තමයි මේ කතාවේ තියෙන්නේ. ඉතින් වැඩි කතා නැතුව අපි යමු සම්පූර්ණ කතාව බලන්න. මේක සල්ලි වලට කිසිම වටිනාකමක් නැති ලෝකයක්. මෙහිදී වටිනම දේ තමයි කාලය. මොකක් හරි දෙයක් ගන්න ඕන නම් ඒකට ගෙවන්න ඕන තමන්ගේ ජීවිතේ කාලෙන්. එහෙම ගෙවලා තමයි බඩුවක් ගන්න පුරුවන්. හැබැයි මේ ලෝකේ හොඳ ජීවිතයක් ගෙවන්න නම් අතේ කාලය තියෙන්නම ඕන. මොකද මෙහි ඉන්න ඕනම කෙනෙක්ගේ වයස අවුරුදු 25ක් වුණාම එයාගේ අතේ අවුරුද්දක කාලයක් පටන් ගන්නවා. ඒ කවුන්ට්ඩවුන් එක බිඳුව වුණු ගමන් ඒ මිනිස්සයා ඉවරයි. පෝසත් අයට අවුරුදු 1000ක් වුණා ජීවත් වෙන්න තරම් කාලයක් තිබුණා. එයාලා යාලටම කියලා වෙනම ලෝකයක් හදාගෙන එහි සනීපට ජීවිතේ ගෙවනවා. ඒත් අනිත් පැත්තෙන් ගේටෝ සිටි කියන දුප්පත් නගරයේ මිනිස්සු තමන්ගේ ජීවිතේ බේරගන්න දවාල රෑ නැතුව මහන්සි වෙලා කාලය හම්බ කළා. එහෙම නැත්තම් යාළගේ ජීවිතේ ඉවරයි. මේ දුප්පත් මිනිස්සු අතරේ විල් කියලා කොල්ලෙක් හිටියා. එයාගේ ඔරලෝසුවේ ඉතුරු වෙලා තිබුණේ පැය 23ක් විතරයි. විල් හිටියේ එයාගේ අම්මත් එක්ක. වයස 25න් පස්සේ වයසට යන එක නවතින හින්දා එයාගේ අම්මට වයස 50ක් වුණත් එයා හරිව තරුණ පාටයි. අද විල්ගේ අම්මගේ 50 වෙලි උපන්දිනේ. විල් එයාගේ අම්මගේ උපන්දිනේ සමරන්න ඊට කලින් දවසේ රෑ ඕවර් ටයිම් කරලා ෂැම්පේන් බෝතලයක් ගෙනල්ලා තිබුණා. ඒක දැකපු විල්ගේ අම්මා ගොඩාක් සතුටු වෙලා විල්ට කිව්වා එයාට මුණුබුරෝ දැකින්න ආසයි. ඇයි ඔයා කෙල්ලෙක් එක්ක යාළු වෙන්නේ ලැත්තේ කියලා. ඒකට උත්තර දීපු විල් ඇහුවරා ඔය වගේ දේවල් වලට කාටද අනේ කාලේ තියෙන්නේ කියලා. විල්ගේ අම්මා එයාට කිව්වා හෙට වෙද්දි ලයිට් බිලයි බැංක් එකකින් ගත්ත ණය ගෙවන්න ඕන. නැත්තම් අපිට ෆයින් එකක් වදින්නේ. ඒ හින්දා මන් දැන් යනවා හෙට රෑ වෙද්දි ඔක්කොම බිල් ගෙවලා හපවෙන්නම්. එයා තවදුරටත් කිව්වා මගේ ළඟ දවස් 3ක කාලය විතරයි තියෙන්නේ. ලයිට් බිලයි ණයයි ගෙවවම මගේ කාලය සම්පූර්ණයෙන්ම වගේ ඉවර වෙනවා. ඒ නිසා හෙට හවසට ඔයා බස් ස්ටොප් එකට එවිත් මම එනකන් ඉන්න. මගේ කාලය ඉවර වෙන්න කලින් මට වාගෙන් ටිකක් කාලය ගන්න පුරුවන්. ඒකට විල් හරි මම වෙලාවට එන්නම් කියලා කිව්වා. යන්න කලින් විල්ගේ අම්මා එයාගේ අත අල්ලලා විල්ගේ ඇඟට විනාඩි 30ක කාලයක් දුන්නා එයාට හොඳට කන්න මොනවා හරි ගන්න. ඊට පස්සේ දෙන්නම Tamanගේ වැඩවලට ගියා. පාරේදී විල්ට පොඩි කෙල්ලෙක් හම්බ වුණා. ඒ කෙල්ල විල්ට කැප්සියුල් එකක් දීලා එයාගෙන් කාලේ ටිකක් ඉල්ලුවා. විල් hina වෙලා ඒ පොඩි කෙල්ලට එයාගේ ජීවිතෙන් විනාඩි 5ක් කැප්සියුල් එකට දාලා දුන්නා. මෙතනදී අපිට තේරෙනවා මේ අයට Tamanගේ කාලේ කැප්සියුල් එකක දාලා තියාගන්නත් ඕන වෙලාවක පාවිච්චි කරන්න හරි මාරු කරන්න හරි පුරුවන් කියලා. ඊට පස්සේ විල් වැඩට ෆැක්ටරියට ගියා. වැඩ පටන් ගන්න කලින් එයා කෝප් එකක් බොන්න ගියා. ඒත් එහි හැම දෙයකම ගණන් ඩබල් වෙලා. කලින් විනාඩි 2කට තිබ්බ කෝපි එක දැන් විනාඩි 4ක් වෙලා. මේ ඕනම දෙයක ගාන කිසිම දැනුම් දීමක් නැතුව ඕනම වෙලාවක වැඩි කරනවා. මේක ගැන විල්ට හරිම දුකක් හිතුණා. කරන්න දෙයක් නැති නිසා විල් එයාගේ ජීවිතෙන් විනාඩි 4ක් දීලා කෝපය කරන් වැඩට ගියා. දවසම වැඩ කරලා රෑට විල් එයාගේ යාළුවත් එක්ක බාර් එකකට ගියා. විල්ගේ යාළුවා පට්ට බේබද්දෙක්. හැම වෙලෙම බීලා ඉන්නේ. විල්ගේ යාළුවා සයින් එකක් දාලා පෙන්නුවා අර ඉන්න මිනිස්සයා හැමෝටම ෆ්‍රී බඩු දෙනවා. එයා ළඟ පට්ට කාලයක් තියෙනවා. ඒක අහලා විල් ඒ පෙට්ට බලනකොට ඒ මිනිස්සයා වටේටම කෙල්ල පිරিলা. විල් ඒ මිනිස්සයාගේ ඔරලෝසු දිහා බැලුවම එයාට අවුරුදු 116ක කාලයක් තියෙනවා දැක්කා. ඒක දැක්ක ගමන් විල්ට තේරුණා මේ මිනිස්සයා ග්‍රිනිච් සිටි වලින් ආපු කෙනෙක් කියලා. මොකද ගේට් සිටි වල මිනිස්සු ළඟ උපරිම තිබුණේ දවස් 2ක කාලයක් විතරයි. විල්ලේ මිනිස්සු ළඟට ගිහින් අවවාද කළා ඔයා මෙතන ඉන්න එක හොඳ නෑ.
මෙහි හොරු ඉන්නවා. උන් ඔයාව මරලා ඔයාගේ කාලේ හොරකම් කරයි. ඒ නිසා ඉක්මනට මෙතනින් යන්න. ඒත් ඒ මිනිස්සයා විල් කියපු දේ ගානකටවත් ගත්තේ නැතුව දිගටම බිව්වා. ඒ එක්කම 40s කියන මැරකල්ලියක ලොක්කා එයාගේ සෙට් එකත් එක්ක බාර් එකට ආවා. එයාව දැක්ක ගමන් හැමෝම බය දුවලා ගියා. මේගොල්ලෝ තමයි ටවුන් එකේ ලොකුම චණ්ඩි. බලෙන් මිනිසුන්ගේ කාලේ උදුර ගන්නවා. විල්ගේ යාළුවා විල්ව ඇදගෙන යන්න හැදුවත් විල් යන්න බෑ කියලා මුල්ලකට වෙලා වෙන දේ බලාගෙන හිටියා. 40s ඇවිත් හිටියා අර පෝසත් මිනිස්සෙගේ ඔක්කොම කාලේ කොල්ල කන්න. එයා ඒ මිනිස්සයාට චැලෙන්ජ් කරා. එමු අතින් පොර බදන්න. පෙරදෙන කෙනා Tamanle සම්පූර්ණ කාලේ දිනන කෙනාට දෙන්න ඕන. මේ කාලසටන හරියට අතින් පොර බදිනෝ වගේ. දෙන්නේ කනිත් කෙනාගේ මැණික්කටුව අල්ල ගන්න ඕන. කාගේ හරි මැණික්කටුව පල්ලෙහාට ගියොත් එයාගේ කාලේ අඩු වෙන්න පටන් අරගෙන. ඒ කාලේ අනිත් කෙනාගේ ඇඟට යනවා. මෙහෙම දිනන කෙනා අනිත් කෙනාගේ ඔක්කොම කාලේ ඇඟට දාගෙන එයාව මරලා දානවා. 40s මිනිස්සෙකින් අහුවා ඔයා මේකට ලෑස්තිද කියලා. ඒකට උත්තර දීපු පොසත් මිනිස්සයා කිව්වා මම ගොඩක් බීලා ඉන්නේ. ඒ නිසා මට ටිකක් වෙලා ඕන. ඊට පස්සේ මං ඔයාගේ චැලෙන්ජ් එකට ලෑස්ති. 40s කිව්වා හරි. ඒක ඔයාගේ අන්තිම ඉල්ලීම. මං ඔයාට ලෑස්ති වෙන්නේ විනාඩි කීපයක් දෙන්නම්. 40s යා පැනලා යයි කියලා තමන්ගේ එකකුත් එයා එක්ක යවුවා. අර පොසත් මිනිස්සයා බාත්රූම් එකට ගිහින් වමනේ දැම්මා. මොකද එයාට හොඳටම විරි වෙලා තිබුණේ. ඒ විරිමතින් 40s එක ගෙහුවලඟු යාපරදින එක ෂුවර්. ඒ වෙලාවෙම විල් එතනට ආවා. එයා 40s ගේ මිනිහට ගහලා අර පෝසත් මිනිස්සයා වෙතනින් එළියට අරගෙන 40s ගින් බේරලා ආරක්ෂිත තැනකට එක්කගෙන ගියා. විල් ඒ මිනිස්සයාට කිව්වා මං ඔයාට කිව්වා ඔයාගේ ජීවිතේට අනතුරක් තියෙනවා කියලා. ඇයි ඔයා හිතාමතාම ඔයාගේ කාලේ නාස්ති කරන්නේ කියලා. ඒ මිනිස්සයා එයාගේ නම එන්රි කියලාත් එයාගේ වයස 105ක් කියලාත් දැන් එයාට ජීවිතේ එපා වෙලා කියලාත් කිව්වා. එයා කිව්වා මම මගේ ජීවිතේ හැම දෙයක්ම විඳලා තියෙනවා. දැන් මට මේ ජීවිතේ ඕන නෑ. මට ජීවත් වෙන්න ඕන නෑ. මේ කතාව අහපු විල් පුදුම වෙලා ඇහුවා ඔයා මොනාට කියන්න හදන්නේ කියලා. ඒකට හෙන්රි කිව්වා ඔයා තාම ඇත්ත දන්නේ නෑ වගේ. ඇයි මේ ලෝකේ එක එක ටයිම් සෝන් හදලා තියන්නේ කියලා ඔයා කවදාවත් හිතුවද? ඇයි ඔයාලගේ ගෙටෝවල ඕනම වෙලාවක බඩු මිලයි ටැක්සිලයි වැඩි කරන්නේ? ඇත්තටම මේව හිතාමතාම වැඩි කරන්නේ දුප්පත් මිනිස්සු මැරෙන්න. ඒ මරණ වලින් ග්‍රිනිච් වල ඉන්න පෝසත් මිනිස්සුන්ට වාසි වෙනවා. මේ මුළු සිස්ටම් එකම හදලා තියන්නේ යාලා. හිතන්න ග්‍රිනිච් වල මිනිස්සුන්ට ජීවත් වෙන්න අවුරුදු 10 ගාණක් තියෙනවා. ඒත් මෙහෙ ගෙටෝවල ඔයාලා හැමදාම ජීවත් වෙන්න දඟලනවා. ඒකට හේතුව එයාලා ඔයාලට වැඩිපුර කාලයක් දෙන්න කැමති නැති නිසා. ඒ නිසා ඔයාලට එයාලා වෙනුවෙන් වැඩ කරන්න සිද්ධ වෙනවා. එයාලා බඩු මිල වැඩි කරලා ඔයාලට වැඩිපුර කාලයක් වියදම් කරන්න බල කරනවා. ඒ ඔයාලගේ කාලෙන් එයාලට සදාකල් ජීවත් වෙන්න පුළුවන් වෙන්න. එයාලගේ ජීවිතේ හැම දවසක්ම හදාගෙන තියෙන්නේ දුප්පතුන්ගේ මරණ වලින්. දුප්පත් අසරණ මිනිහෙක්ගේ මරණයෙන් ලැබුණු ජීවිතයක් මට කොහෙත්ම ඕන නෑ. මේ ඔක්කොම අහපු විල්ට තේරුණා හෙන්රි කියන්නේ හරිම හොඳ හදවතක් තියෙන කෙනෙක් කියලා. හෙන්රි විල්ගෙන් ඇහුවා ඔයාටත් මං වගේ කාලයක් තිබුණා නම් ඔයා මොකද කරන්නේ කියලා. විල් hina වෙලා කිව්වා මම මුලින්ම හැමතිස්සෙම වෙලාව බලන එක නවත්තනවා. මොකද ඒ වෙලාවෙත් විල් ළඟ තිබුණේ පැය 18ක් විතරයි. නිදා ගන්න කලින් නිදාගෙන නැගිට්ටම කැම කනකොට හැම වෙලෙම මම මගේ ඔරලෝසුව දිහා බලනවා. මට බයයි මගේ කාලේ ඉවර වෙලා මම මැරෙයි කියලා. මගේ අම්මා ගෙදර බලාගන්න ගොඩක් මහන්සි වෙනවා. මට ඔයා වගේ ගොඩක් කාලයක් තිබුණා නම් මම මගේ අම්මට ග්‍රිනිච් සිටි වලින් හොඳ ගෙයක් කරන් දෙනවා. අපි දෙන්න එහෙ සතුටින් ජීවත් වෙනවා. ඊට පස්සේ විල් හෙන්රිට කිව්වා අද රැට අපි මෙහෙ ඉමු. උදේ වෙනකොට කරදර ඉවර වෙයි. එතකොට ඔයාට ආපහු ඔයාට ගෙදර යන්න පුළුවන්. ඊට පස්සේ දෙන්න නිදාගත්තා. උදේ නැගිට හෙන්රි දැක විල් තාම නිදි කිව්වා. එයා විල් ළඟට ඇවිත් එයා ළඟ තිබ්බ ඔක්කොම කාලේ විල්ට මාරු කරලා එයාට විනාඩි කිහිපයක් විතරක් තියාගෙන පාලම කුඩට ගිහින් වාඩි වුණා. විල් නිින්දෙන් ඇහැරිලා බලනකොට හෙන්රි එතන හිටියේ නෑ. හැමදාම වගේ ඇහැරුණු ගමන් විල් එයාගේ ඔරලෝසුව බැලුවා. එයාගේ ඔරලෝසුවට අවුරුදු 116ක් එකතු වෙලා තිනවා දැකලා එයාගේ ඇස් උඩ ගියා. එයා හිතුවේ තාම හීනයක් දකින්නවා කියලා. ඒ අතරේ විල් දැක්කා ජනේලේ ලීලා තිනවා මගේ කාලේ නාස්ති කරන්න එපා කියලා. එයාට තේරුණා හෙන්රියාගේ ඔක්කොම කාලේ එයාට දීලා කියලා. ඒකම එයා දැක්කා හෙන්රි දුරින් පාලමක් අයිනේ වාඩි වෙලා ඉන්නවා. විල් ඉක්මනට හෙන්රි දිහාවට දිව්වත් ඒ වෙද්දි පරක්කු වෙඩි වෙලා තිබුණේ. හෙන්රි ළඟ ඉතුරු වෙලා තිබුණේ තත්පර කීපයයි. ටිකකින් එයා මැරිලා පාලමින් පල්ලෙහා වතුරට වැටුණා. හෙන්රිගේ මරණය ගැන විල්ට ගොඩක් දුක හිතුණා. දැන් වෙල් ළඟ අවුරුදු 116ක ජීවිතයක් තිබුණා. එයාට තේරුණා එයා මෙතන හිටියොත් හෙන්රිව මැරුවේ එයා කියලා මිනිස්සු හිතයි කියලා. විල් ඉක්මනට එයාගේ යාළුවා ළඟට ගියා. එයාගේ අතේ එච්චර කාලයක් තියෙනව දැකපු යාළුවා පුදුම වුණා. ඊට පස්සේ විල් යාළුකමට අවුරුදු 10ක කාලයක් යාළුවට දුන්නා. ඒක දැකපු යාළුවා විල්ට හදවතින්ම තෑන්ක්ස් කළා. විල් කිව්වා මෙච්චර කාලයක් එක්ක මට මෙහි ඉන්න එක හොඳ නෑ.
මගේ කාලේ උදුර ගන්න කවුරු හරි මාව මරන්න පුළුවන්. දැන් මට මගේ අම්මට ග්‍රිනිච් සිටි වලින් හොද ගයක් අරගෙන එහි ආරක්ෂිතව ජීවත් වෙන්න පුළුවන්. ඊට පස්සේ විල් යාළුවට ගුඩ් බයි කියලා එතනින් ගිහින් දවස් 2කට කලින් එයාගේ අම්මා හම්බ වෙන්නම් කියතු බස් ස්ටොප් එකට ගිහින් බලන් හිටියා. අනිත් පැත්තේ විල්ගේ අම්මා ඔක්කොම ණයයි බිල්නුයි ගෙවලා ගෙදර එන්න බස් එකකට නැග්ගා. ඒත් එතනදී යාට දැනගන්න ලැබුණා එක දවසක් ඇතුළත බස් ටිකට් එකේ ගාණ ඩබල් වෙලා කියලා. කලින් පැයක කාලෙට තිබ්බ ටිකට් එකේ ගාණ දැන් පැය 2ක් වෙලා. ඒක දැකපු විල්ගේ අම්මා හොඳටම කලබල වුණා. මොකද එයාළඟ ඉතුරු වෙලා තිබුණේ පැය 1කමාරක් විතරයි. විල්ගේ අම්මා බස් ඩ්‍රයිවර්ගෙන් බැගෑපත් වෙලා කිව්වා ඊළඟ හෝල්ට් එකේදී මගේ පුතා ඉතුරු කාලේ ගෙවයි කියලා. ඒත් ඩ්‍රයිවර් ඒකට කෙලින්ම බෑ කියලා කාලේ නැත්තම් පයින් යන්න කිව්වා. විල්ගේ අම්මා දැනන් හිටියා ඊළඟ බස් හෝල්ට් එක ගොඩක් දුරයි. පයින් ගියොත් පැය 2ක් විතරයි කියලා. ඒ වෙලාවේ බස් එකේ ගොඩක් මිනිස්සු හිටියා. එයා යාළගිනුත් උදව් ඉල්ලුවත් කවුරුත් උදව් කළේ නෑ. ඒ එක්කම බස් එක යන්න ගියා. විල්ගේ අම්මා රේචල් ළඟ වැඩි කාලයක් ඉතුරු වෙලා තිබුණේ නැති නිසා එයා දුවගෙන ගෙදර පැත්තට යන්න ගත්තා. අනිත් පැත්තේ විල් එයාගේ අම්මට මල් පොකුරුකුත් අරගෙන බස් ස්ටොප් එකේ බලන් හිටියා. එදා එයාගේ උපන්දිනේ සමරන්න. බස් එක හෝල්ට් එකට ආවම ගොඩක් මගින් බැස්සත් ඒ අතරේ විල්ගේ අම්මා හිටියේ නෑ. ඒක දැකපු විල් කලබල වෙලා එයාගේ අම්මා කරදරයක වැටිලා කියලා තේරුම් ගත්තා. එයා ඉක්මනට අම්මව හොයන්න දිව්වා. රේචල් ළඟ ඉතුරු වෙලා තිබුණේ විනාඩි කීපයයි. එයා පාරේ යන වාහනවලටයි මිනිස්සුන්ගේ ගෙවල් වල දොරවල් වලටයි ගගහා කාලේ ටිකක් ණයට ඉල්ලුවා. ඒත් කවුරුත් එයාට උදව් කරන්න ආවේ නැහැ. විල් ටික දුරක් යද්දි එයාගේ අම්මා දුවගෙන එනවා දැක්කා. අම්මා දුවන විදිය දැක්කම විල්ට තේරුණා එයා ළඟ වැඩි කාලයක් නැහැ කියලා. එයා අත දික් කරගෙන වේගෙන් අම්මා දිහාවට දිව්වා. ඒත් එයා පුතා විල් ළඟට ආපු ගමන් එයාගේ කාලේ ඉවර වෙලා එයා මැරුණා. ඒක දැකපු විල්ට දරා ගන්න බැරි දුකක් ආවා. මොකද එයා අම්මා වෙනුවෙන් කොච්චර දේවල් හිතන් හිටියේද? එයා කෑ ගගහ ඇඬුවා. පහුවදා උදේ වෙද්දි ටයිම් කීපර්ස්ලට ඒ කියන්නේ කාලය ගැන හොයන පොලිසිය වගේ අයට හෙන්රිගේ මිනිහ හම්බුණා. එයාලා එතන පරීක්ෂා කළා. ටයිම් කීපර්ස්ලගේ ලොක්කා රේමන්ඩ් ඒ හරිය හොඳටම හෙව්වත් එයාට කිසිම හෝඩුවාවක් හම්බුනේ නැහැ. ඒ වෙලාවෙම රේමන්ඩ් දැක්ක පාලම ළඟ තිබ්බ CCTV කැමරාවක්. එයා CCTV ෆුටේජ් එක බලන්න CCTV රූම් එකට ගියා. අනිත් පැත්තේ විල්ට තේරුණා එයාගේ අම්මගේ මරණයට වග කියන්න ඕන ග්‍රිනිච් වල ඉන්න පෝසත් මිනිස්සු කියලා. මොකද එයාලා ගේටෝ වල මිනිස්සුන්ව තත්පරෙන් තත්පරයට අසරණ කරලා තිබුණා. දැන් විල් එයාලගෙන් පලිගන්න ග්‍රිනිච් පෙට්ටද ගියා. මෙතනින් තමයි කතාවේ ඇත්තම හරිය පටන් ගන්නේ. ග්‍රිනිච් සිටි වලට ඇතුල් වෙන්න විල්ට අවුරුද්දක කාලයක් වියදම් කරන්න ඕන. එහෙ ගිහින් පෝසත් මිනිස්සුන්ගේ ජීවිත දැක්කම යාගේ ඇස් උඩ ගියා. එහෙ මිනිස්සුන්ට මැරෙන එකත් අමතක වෙන්න තරම් කාලය තිබුණා. පෝසත් අයගේ බොඩිගාඩ්ලටත් අවුරුදු 100කට වඩා කාලය තිබුණා. ඒක දැකලා විල් කේන්තියෙන් රතු වුණා. මොකද එයා ආපු නගරේ මිනිස්සුන්ට තිබුණේ පැය 24ක ජීවිතයක් විතරයි. විල් එහෙ ලොකු හෝටලයක නැවතුණා. කෑම කන ගමන් හරිම ලස්සන කෙල්ලෙක් විල් දිහා බලාගෙන හිටියා. හරියට එයා විල්ට කැමති වුණා වගේ. අනිත් පැත්තේ ටයිම් කීපර් රේමන්ඩ් හෙන්රි මැරුණු වෙලාවේ CCTV ෆුටේජ් එක බල හිටියා. එතකොට එයාට විල්ව පෙනුණා. කැමරාවේ හෙන්රි පාලමෙන් වැටෙනව රෙකෝඩ් වෙලා තිබුණේ නැත්තත් ඒ ෆුටේජ් එකේ විල් පාලම ළඟ ඉන්නවා පෙනුණා. ඒ නිසා රේමන්ඩ්ට විල් ගැන සැක හිතුණා. එයා එයාගේ ටීම් එකට කිව්වා විල් ගැන විස්තර හොයන්න කියලා. පරීක්ෂණ කරද්දී ටයිම් කීපර්ස්ලට දැනගන්න ලැබුණා විල් කියලා කෙනෙක් ගොඩාක් කාලයක් වේදම් කරලා ග්‍රිනිච් සිටි වලට ඇතුල් වෙලා කියලා. ඒකෙන් රේමන්ඩ්ට ෂුවර් වුණා හෙන්රිව මැරුවේ විල්ම තමයි කියලා. එයා ඉක්මනට එයාගේ ටීම් එකත් එක්ක ග්‍රිනිච් වලට ආවා. අනිත් පැත්තේ ග්‍රිනිච් වල විල් කැසිනෝ එකකට ගියා. එතන පෝසත් මිනිස්සු ටිකක් පෝකර් ගහමින් හිටියා. විල්නුත් එයාලත් එක්ක වාඩි වුණා. අලුත් මිනිස්සෙක් දැකපු එයාලා එයාට hina වුණා. ඒත් විල් සූදුවට දක්ෂයෙක්. අදර එයාට පෝසත් අයගෙන් සල්ලි ගන්න නියම chance එක. විල් ෆිලිප් කියන පෝසත් කෙනෙක් එක්ක පෝකර් ගැහුවා. ෆිලිප් තමයි එහෙ ඉන්න පෝසත්ම මිනිස්සයා. එයාට තමන්ගෙම කාලා බැංක් එකක් තිබුණා. එයා මිනිස්සුන්ට ණයට කාලේ දෙනවා. ෆිලිප් එක්කයාගේ දුවත් වාඩි වෙලා හිටියා. මේ තමයි ටිකකට කලින් විල් දිහා බලාගෙන හිටපු කෙල්ල. ගේම් එක පටන් ගත්තම විල් එයාගේ ජීවිතයේ ඔක්කොම කාලේ ඔට්ටුවට තිබ්බා. එයාගේ මුලේ පාවිච්චි කරලා එයා ෆිලිප්ගෙන් අවුරුදු 1100ක් දිනාගත්තා. ඒක දැකපු ෆිලිප්ගේ දුව සිල්වියා විල් ගැන ගොඩාක් පැහැදුනා. එයා විල්ට පහුවදා රෑ එයාලගේ ගෙදර පාටියකට එන්න කිව්වා. පහුවදා හවස විල් අලුත්ම කාර් එකක් අරගෙන ෆිලිප්ගේ පාටියට ගියා. පාටියේදී විල්නුයි සිල්වියයි ඩාන්ස් කරන්න ගත්තා.
සිල්වියා හිතින් විල්ට ආදරය කරන්න පටන් ගත්තටම ටයිම් කීපර් රේමන් එයාගේ ටීම් එකත් එක්ක එතනට ඇවිත් විල්ව අල්ලගත්තා. විල්ව මිනිමරුවෙක් කියලා හිතපු සිල්වියා තියා එක්ක තරහ වුණා. රේමන් මුලින්ම විල්ගේ ඔක්කොම කාලේ අරගෙන එයාට පැය 2ක් විතරක් දුන්නා. ඊට පස්සේ එයා විල්ව හෙන්රියෝ මෙරුවා කියන චෝදනාවට අත්තඩංගුවට ගන්න හැදුවා. රේමන් විල්ගෙන් ඇහුවා ඔයා හෙන්රියෝ මෙරුවේ ඇයි කියලා. විල් කිව්වා මම එයා මෙරුවේ නෑ. එයාට ජීවත් වෙන්න ඕන කමක් තිබුණේ නෑ. ඒ නිසා එයා මට අවුරුදු 116ක් දීලා පස්සේ සියදි විනාසා ගත්ත කියලා. ඒත් රේමන් විල් චින දේ විශ්වාස කළේ නෑ. විල්ට තේරුණා රේමන් හෙන්රිගේ බොරු කේස් එකකට යාව අවු කරලා ජීවිත කාලෙතම හිරේදායි කියලා. ඒ නිසා යා chance එකක් ආපු ගමන් රේමන්ගේ මිනිස්සුන්ට ගහලා තමන්ව බේරගෙන එයාලගේ තුවක්කුවක් අරගෙන සිල්වියාව ප්‍රාණාපයට ගත්තා. සිල්වියාව පලිහක් කරගත්තු විල් එයත් එක්ක පැනලා ගිහින් රේමන්වයි යාගේ මිනිස්සුන්වයි මගේ අරලා ආපහු ගේටෝ නගරයට ආවා. ඒ එන්න අතරේ විල් ළඟ කාලය ගොඩක් අඩුයි. යා සිල්වියාගෙන් කාලෙ ටිකක් ණයට ඉල්ලුවත් සිල්විය කක්පරයක්වත් දුන්නේ නැහැ. මොකද එයාත් විල්ව හෙන්රිගේ මිනිමරුවා කියලා හිතන් හිටියේ. ඒ නිසා එයා තවත් වේගෙන් ගේටෝ නගරේ පැත්තට කාර් එක පැද්දා එහෙට ගිහින් කාගෙන් හරි කාලේ ණයට ගන්න. ඉක්මනට යද්දි එයා දැක්කේ පාරේ දාලා තිබ්බ කටුකම්බි. ඒකේ වැදිච්ච ගමන් විල්ගේ කාර් එක පාලමෙන් පල්ලෙහාට වැටුණා. මේ ඇක්සිඩන්ට් එකෙන් විල්නුයි සිල්වියයි දෙන්නම සිහි නැතුව වැටුණා. ඇත්තටම පාරේ ඒ කටු දාලා තිබ්බේ ෆෝටිස්ුයි යාගේ කල්ලියයි. ෆෝටිස් දැක්කා සිල්වියා ළඟ අවුරුදු 10ක කාලයක් තියෙනවා. එයා සිල්වියාගේ ඔක්කොම කාලේ හොරකම් කරලා එතනින් මාරු වුණා. ඒ එක්කම විල්ටයි සිල්වියාටයි සිහිය ආවා. සිල්වියා යාගේ අත දිහා බැලුවම එයා කලබල වුණා. මොකද එයා ළඟ ඉතුරු වෙලා තිබුණේ විනාඩි 30ක් විතරයි. විල් ළඟ තිබුණේ විනාඩි කීපයයි. ඒත් එයා සිල්වියාට යාගේ විනාඩි කීපයක් දුන්නා. ඒකෙන් දෙන්නගෙම කාලය සමාන වුණා. ඊට පස්සේ විල් සිල්වියාව එක්කගෙන එයාගේ යාළුවගේ ගෙදරට ගියා. එයා අවුරුදු 10ක් දීපු යාළුවගේ නෝනා දොර ඇරලා විල්ව දැක්කම තරහින් කිව්වා. ඔයා දීපු අවුරුදු 10 මගේ මහත්තයාගේ ජීවිතේ නැති කළා. එයා ඒ ඔක්කොම කාලේ බීමට වීදම් කරලා මැරුණා. ඒක අහලා විල්ක දුක හිතුණා. ඒත් දැන් මේ දෙන්න ළඟත් වැඩි කාලයක් නැහැ. එයාලා ඉක්වනට මොනවා හරි කළේ නැත්තම් එයාලගේ මරණෙත් ෂුවර්. ඒ වෙලාවේ විල් සිල්වියාගේ කනේ තිබ්බ දියමන්ති කරාබු දෙක්කා. ඒවා විකුණලා විල්ටයි සිල්වියාටයි දවස් 2ක කාලයක් ලැබුණා. ඊට පස්සේ විල් සිල්වියාව එක්කගෙන ෆෝන් බූත් එකකට ගියා. එයා සිල්වියාගේ තාත්තා ෆිලිප්ට කෝල් කරලා එයාගේ දුව තාම හොඳින් ඉන්නවා කියලා කිව්වා. ඒ වෙලාවේ රේමන්ඩුත් ෆිලිප් ළඟ හිටියා. විල්නුත් එනම් හිටියා රේමන්ඩ් එතන ඉන්නවා කියලා. විල් සිල්වියාව නිදහස් කරන්න අවුරුදු 10000ක කාලයක් ඉල්ලලා ඒ කාලේ කාල බැංක් එකෙන් දුප්පත් මිනිස්සුන්ට බෙදන්න කියලා කිව්වා. යා පහුදා උදේ වෙනකම් වෙලාව දුන්නා. ෆිලිප්ට ඒ ගාන 7-5ක දෙයක් නෙමෙයි. ඒත් ෆිලිප් කිසිම විදියකින් දුප්පත් අයට කාලේ දෙන්න කැමති වුණේ නැහැ. මේ අතරේ විල් සිල්වියාව යාගේ ගෙදරට එක්කගෙන ඇවිත් දෙන්නම උදේ වෙනකන් බලන් හිටියා. ඒ අතරේ සිල්වියා විල්ගෙන් ඇහුවා ඔයාගේ පවුලේ අය කොහෙද කියලා. ඒකට විල් කිව්වා ඊයේ රෑ කාලේ නැති හින්දා මගේ අම්මා නැති වුණා. ඒක අහලා සිල්වියාට ගොඩක් දුක හිතුණා. යාට තේරුණා මෙහි දුප්පත් මිනිස්සු හැම මොහොතකම මරණ බයෙන් ජීවත් වෙන්නේ දවසක කාලයක් හම්බ කරගන්න එයාලා කොච්චර මහන්සි වෙලවද කියලා. පහවදා උදේ බැංක් එකේ අරපු ගමන් විල්නුයි සිල්වියයි ජනේලෙන් බැංක් එක දිහා බලාගෙන හිටියා. ඒත් බැංක් එක දුප්පත් අයට කාලේ බෙදුවේ නෑ. ඒක දැකලා සිල්වියාට ගොඩක් දුක හිතුණා. එයාට තේරුණා කාලේ ඉස්සරහා එයාගේ තාත්තට තමන්ගේ දුවවත් වටින්නේ නෑ කියලා. දැන් සිල්වියාට තේරුණා එයාගේ තාත්තා බිස්නස් කාරයෙක් විතරක් නෙමෙයි මේ මුළු සිස්ටම් එකේම ලොක්කා කියලා. එයා දුප්පත් මිනිස්සුන්ගේ මරණ වලින් තමන්ගේ ජීවිතේට අවුරුදු එකතු කරනවා. සිල්වියා දුකෙන් ඉන්නව දැකපු විල් එයාව ආපහු ගෙදර යවන්න තීරණය කළා. එයා සිල්වියාව ෆෝන් බූත් එකකට එක්කගෙන ගිහින් එයාගේ තාත්තට කෝල් කරලා උදව් ඉල්ල ගන්න කිව්වා. ඒ අතරේ විල් සිල්වියාට තුවක්කුවකුත් දුන්නා එයාට එයාවම බලා ගන්න. සිල්වියා ෆෝන් එකෙන් තාත්තට එක්ක කතා කර ඉද්දි ටයිම් කීපර් රේමන්ඩ් හොරෙන්ම ඉතුන්ට ඇවිත් විල්ට තුවක්කුව දික් කළා. රේමන්ඩ් විල්ට වෙඩි තියන්න හදනකොටම සිල්වියා රේමන්ඩ්ව දැකලා බයට රේමන්ඩ්ට වෙඩි තිබ්බා. ඒක දැකපු විල් කලබල වෙලා රේමන්ඩ් ළඟට ගියා. වෙඩිල්ල වෙදිලා තිබුණේ රේමන්ඩ්ගේ අතට. එයාගේ අතින් ගොඩක් ලේ ගලනවා. විල් රේමන්ඩ්ගේ ඔරලෝසුව බැලුවා. රේමන්ඩ් ළඟ ඉතුරු වෙලා තිබුණේ පැය 2යි. ටයිම් කීපර්ස්ලටත් පඩිය විදිහට හැමදාම දවසක කාලයක් තමයි හම්බ වෙන්නේ. විල්ට තේරුණා රේමන්ඩ්ගේ ටීම් එකේ අය එයා ළඟට එද්දි ලේ ගොඩක් ගිහින් රේමන්ඩ් මැරලා ඉඳීවි කියලා. ඒ නිසා විල් රේමන්ඩ්ගේ කාර් එක අරගෙන එතනින් ගියා. රේමන්ඩ්ට වෙඩි තිබ්බ නිසා දැන් සිල්වියාත් අපරාධකාරයක්. සිල්වියාට කිව්වා එයාට තාම මේ හැම දෙයකින්ම ගැලවෙන්න පුරුවන් කියලා. ඒත් ග්‍රිනිච් වල සිල්වියාගේ ජීවිතය හරියට කූඩුවක දාපු කුරුල්ලෙක් වගේ.
එයාගේ තාත්තා පිලිප් එයාට ගොඩක් නීති දාලා තිබුණේ. ඒත් මෙහෙට ආවම එයාට නිදහසක් දැනුණා. මොකද මෙතන එයාට ඕන විදිහට ඉන්න පුළුවන්. සිල්වියාට තේරුණා මෙහෙ මිනිස්සුන්ට වෙන්නේ වැරද්දක් කියලා. දැන් එයත් දුප්පත් අයට එයාලගේ අයිතිය ලබා දෙන්න විල් එක්ක එකතු වුණා. විල්නුයි සිල්වියයි එකතු වෙලා පෝසත් අයව කොල්ල කන්න පටන් ගත්තා. ග්‍රීනිච් සිටි වල හැම අස්සක් මුල්ලක්ම දන්න සිල්වියා ග්‍රීනිච් සිටි වල බැංක් වලින් කාල කැප්සූල් හොරකම් කරලා ඒව දුප්පත් අයට බෙදන්න ප්ලෑන් කළා. සිල්වියා මුලින්ම එයාගේ තාත්තා ෆිලිප්ගේ බැංක් කීතියක්ම කොල්ල කෑවා. මොකද ෆිලිප් ඒ ඔක්කොම කාලේ එකතු කරලා තිබුණේ දුප්පත් මිනිස්සුන්ගේ මරණ වලින්. මේ දෙන්න සේප්පුවෙන් ඔක්කොම කාල කැප්සූල් බෑග් එකට දාගෙන එතනින් මාරු වෙලා ඒව දුප්පත් අයට බෙදන්න ගත්තා. මේ ලොකු හොරකමෙන් පස්සේ ආණ්ඩුවටත් මේ දෙන්නව එපා විලා හිටියේ. ඒ නිසා ආණ්ඩුව මේ දෙන්නගේ ඔළුවට අවුරුදු 10ක කාලයක් තෑග්ගක් විදිහට නියම කළා. මේ ආරංචි ඇහුණු ගමන් චණ්ඩි ෆෝටිස් දැන් මේ දෙන්නව බල්ලෙක් වගේ හොයන්න ගත්තා. මේ දෙන්න හෝටලයක හැංගිලා හිටියා. එයාලට කාලේ හිඟයක් තිබුණේ නැති නිසා එයාලා මුළු හෝටලෙම බුක් කරලා තිබුණේ. ෆෝටිස් මේ දෙන්නව හොයාගෙන ඒ හෝටලේ එළියට ආවා. එතනදී ආ මිනිස්සු කීප දෙනෙක් අල්ලගෙන විල්නුයි සිල්වියයි ගැන ඇහුවා. ඒත් මේ මිනිස්සුන්ට විල්නුයි සිල්වියයි ගොඩක් උදව් කරලා තිබ්බ නිසා එයාලා මැරෙන්න ලෑස්ති වුණා මිසක් විල්නුයි සිල්වියා ඉන්නට එන කියන්න ලෑස්ති වුණේ නැහැ. ඒත් ෆෝටිස් මේ මිනිස්සුන්ට ගොඩක් බල කරද්දී එයාලගේ එකෙක් මරණ බයට විල්නුයි සිල්වියයි හැංගිලා ඉන්න හෝටලේ දැන ෆෝටිස්ට කිව්වා. ඊට පස්සේ ෆෝටිස් ඉක්මනට එයාගේ කල්ලියත් එක්ක එතනට ගිහින් මේ දෙන්නව අල්ලගත්තා. දැන් විල්ටයි සිල්වියාක එයාලගෙන් බේරෙන්න විදියක් නැහැ. ෆෝටිස් විල්ව මේසක ඉඳවලා එයාට කාල සටනකට චැලෙන්ජ් කළා. විල්ට තේරුණා මම චැලෙන්ජ් එක බෑ කිව්වොත් ෆෝටිස්ගේ කල්ලියේ වුන් මාව මරනවා කියලා. ඒ නිසා අද මොකද වෙන්නේ බලමු කියලා එයා චැලෙන්ජ් එක බාරගත්තා. ෆෝටිස්ුයි විලුයි එකිනෙකාගේ මැණික් කටුව අල්ලගෙන මරණ සෙල්ලම පටන් ගත්තා. ෆෝටිස් දක්ෂ ක්‍රීඩකෙක්. එයා පටන් ගත්ත ගමන්ම විල්ගේ අත පල්ලෙහාට දැම්මා. ඒකෙන් විල්ගේ කාලේ වේගෙන් ෆෝටිස්ගේ අඟට යන්න ගත්තා. ඒත් විල් පොඩ්ඩක්වත් බලේ දැම්මේ නැහැ. හරියට එයා හිතාමතාම පරදිනවා වගේ. ඒත් විල් ළඟ එයාගේ ජීවිතේ තත්පර 3-4ක් ඉතුරු වෙලා තියෙද්දි විල් එයාගේ බලේ පෙන්නලා එක පාරටම ෆෝටිස්ගේ අත පල්ලෙහාට දැම්මා. ෆෝටිස්ගේ ඇස් උඩ ගියා. එයා පුණුවන් තරම් බලේ දාලා අත උඩට ගන්න හැදුවත් විල්ගේ ශක්තිය ඉස්සරහා එයා දුර්වල වෙලා හිටියේ. ඒක දැකපු ෆෝටිස්ගේ මිනිස්සුන්ගේ අවධානය ගියේ ෆෝටිස්ගේ හොරලෝසුවට. දැන් යාලගේ ලොක්ක මැරෙන්න යන්නේ. ඒ අතරේ chance එකක් ආපු ගමන් විල් එයාගේ සපත්තුවෙන් තුවක්කුවක් අරගෙන ඇසිපිය ගහන සැනින් ෆෝටිස්ගේ ඔක්කොම මිනිස්සුන්ට වෙඩි තිබ්බා. මොකද එයා එහෙම කළේ නැත්තම් උන්නේ යහම මරනවා. ඒ එක්කම ෆෝටිස්ගේ කාලේ බිඳුව වෙලා එයාත් මැරුණා. විල්නුයි සිල්වියයි ඉක්මනට එතනින් පැන්නලා ගියා. ඒ යද්දියාලා දැක්කා පෝසත් අය මුළු ගේම් එකම අනිත් පැත්ත හරවලා කියලා. විල්නුයි සිල්වියයි දුප්පත් අයට බෙදපු කාලේ වටිනාකම දැන් බිඳුවට වැටිලා. මොකද පෝසත් අය බඩු මිල කීප ගුණයකින්ම වැඩි කරලා. ඒක දැකපු විල්ට පැරදුන වගේ හැඟීමක් ආවා. එයාට හිතුණා මට කවදාවත් මේ දුප්පත් මිනිස්සුන්ට එයාලගේ අයිතිය අරන් දෙන්න බැරි වෙයි කියලා. එයා සිල්වියාට කිව්වා දැන් ඔක්කොම ඉවරයි. අපි මිනිස්සුන්ට අවුරුදු 1000ක් බෙදලා දුන්නත් පෝසත් අය බඩු මිල තවත් වැඩි කරයි. ඒ නිසා මිනිස්සුන්ගේ තත්ත්වය කවදාවත් හොඳ වෙන්නේ නැහැ. සිල්වියා කිව්වා මොකක් හරි ක්‍රමයක් ඇති. ඒකට විල් කිව්වා අපිට ලක්ෂ ගානක අවුරුදු හොරකම් කරලා මේ මිනිස්සුන්ට දෙන්න ඕන. එතකොට අපිට බඩු මිල පාලනය කරන්න පුළුවන්. ඒක එච්චර ලේසි දෙයක් නෙමෙයි. ඒත් සිල්වියා ඒකට ප්ලෑන් එකක් හිතලා තිබුණා. පහවදා උදේ ෆිලිප් එයාගේ බොඩිගාඩ්ලත් එක්ක ඔෆිස් එකට ආවම සිල්වියා එතනට ඇවිත් එයාගේ තාත්තට කිව්වා එයාට යටත් වෙන්න ඕන කියලා. එතකොට ඔක්කොම ගාඩ්ලා සිල්වියාට තුවක්කු දික් කළා. ඒත් එතකොටම පිටිපස්සෙන් ගාඩ් කෙනෙක් වගේ හැංගිලා හිටපු විල් එතනට ආවා. එයා ෆිලිප්ගේ ඔළුවට තුවක්කුව තියලා ඒකෙන් සේප්පුවේ දොර අරවගත්තා. විල්නුයි සිල්වියයි ෆිලිප්ගේ සේප්පුවෙන් කාල කැප්සියුල් එකක් හොරකම් කළා. ඒකේ අවුරුදු දසලක්ෂයක කාලයක් තිබුණා. ඒ කාල කැප්සියුල් එකේ හැම අවුරුද්දක්ම ඇවිත් තිබුණේ දුප්පත් මිනිස්සුන්ගේ මරණ වලින්ම තමයි. විල්නුයි සිල්වියයි ඒ කාල කැප්සියුල් එක අරගෙන පැනලා ගියා. මේක දැනගත්තු ගමන් රේමන්ඩ් ඉක්මනට විල්නුයි සිල්වියයි පස්සෙන් පැන්නුවා. රේමන්ඩ් එයාගේ අතේ ඔරලෝසුව බලනකොට එයා ළඟ පැයකටත් වඩා අඩු කාලයක් තිබුණේ. එයා හෙඩ්ක්වාටර් එකට කෝල් කරලා කිව්වා මට මගේ පඩිය කැප්සියුල් එකක එවන්න. මගේ ළඟ කාලේ අඩුයි. ඒත් එයා යාගේ ඇඟට කැප්සියුල් එකෙන් කාලේ දාගන්න කලින් විල්ගේ කාර් එක දැකලා ඇඟට කාලේ දාගන්නේ නැතුවම යාලා පස්සෙන් පැන්නුවා.
මොකදේ අවුරුදු දසලක්ෂය දුප්පත් අයට හම්බුණානම් ගේටෝවල හැම මනුස්සයෙක්ම අමරණීය වෙනවා පෝසත් අයගේ මුළු සිස්ටම් එකම කඩාගෙන වැටෙනවා. රේමන්ඩ් විල්වයි සිල්වියවයි අල්ලගන්න එයාගේ මුළු ශක්තියම දැම්මත් එයාට යාලව නවත්තන්න බැරි වුණා. විල්නුයි සිල්වියයි රේමන්ට චක්ක දාලා ගේටෝ නගරයට ඇවිත් ඒ කාල කැප්සියුලික පොඩි කෙල්ලෙක්ගේ අතට දුන්නා. එයාලා දැනන් හිටියා රේමන්ඩ් කෙලින්ම එයාලා පස්සෙන් ගේටෝ නගරයට එයි කියලා. ඒ නිසා එයාලා ඒ තැන දාලා පාළු තැනකට ගියා. අනිත් පැත්තේ එයාලා ගේටෝ නගරයේ මිනිස්සුන්ට ලක්ෂ ගානක අවුරුදු බෙදලා එයාලව අමරණීය කරලා තිබුණා. ඒත් මේ දෙන්න ළඟම ගොඩක් අඩු කාලයක් ඉතුරු වුණා. අවාසනාවට ඒ වෙලාවෙම රේමන්ඩ් එයාලව අල්ලගත්තා. රේමන්ඩ් විල්ට තර්ජනය කරලා කිව්වා ඔයාට ඔයාගේ ජීවිතේ වටිනවා නම් හොරකම් කරපු ඔක්කොම කාලය ආපහු දෙන්න. එතකොට විල් එයාට තමන්ගේ ඔරලෝසුවේ වෙලාව පෙන්නුවා. විල්නුයි සිල්වියයි ළඟ ඉතුරු වෙලා තිබුණේ විනාඩි කීපයයි. විල් රේමන්ඩ්ට කිව්වා ඔයාට අමතක වෙලාද? මතකද ඔයා මැරෙන්න යනකොට මම ඔයාට ටිකක් කාලේ ණයට දුන්නා. කාලය නම් ඔයා මට ආපහු දෙන්න ඕන. ඒක අහපු රේමන්ඩ්ට මතක් වුණා විල්වයි සිල්වියවයි අල්ලගන්න හදිසියට එයා එයාගේ කාලේ ගැන හිතුවෙම නෑ කියලා. එයා එයාගේ ඔරලෝසුව බලනකොට එයා ළඟ ඉතුරු වෙලා තිබුණේ තත්පර 5ක් විතරයි. ඒ ටික බිඳුව වෙලා රේමන්ඩ් මැරුණා. විල්නුයි සිල්වියයි රේමන්ඩ්ගෙන් බේරුණත් මේ දෙන්න ළඟත් ඉතුරු වෙලා තිබුණේ විනාඩි ගානේ විතරයි. ඒ පාළු පැත්තේ එයාලට උදව් කරන්න කවුරුත් හිටියෙත් නෑ. එයාලට එයාලගේ මරණීය ඇස් ඉස්සරහ පේනවා. මේ දෙන්න දුකෙන් එකිනෙකව බදාගත්තා. එතකොටම විල්ට රේමන්ඩ්ගේ කායක පෙනුණා. විල් ඉක්මනට කායක පැත්තට දුවලා එතෙන්ට ගිහින් රේමන්ඩ්ගේ පඩිය කාලේ එයාගේ ඔරලෝසුවට දාගත්තා. ඊට පස්සේ එයා සිල්වියටත් කාලය දෙන්න එයා දිහාවට දුව්වා. සිල්වියත් වේගෙන් විල් දිහාවට දුවනවා. සිල්වියා ළඟ ඉතුරු වෙලා තිබුණේ තත්පර කීපයයි. මේක හරියටම විල් එයාගේ අම්මව නැති කරගත්ත වෙලාව වගේ. විල් සිල්වියාගේ ළඟටම ඇවිත් තිබුණා. ඒත් එතකොටම සිල්වියා විල්ගේ අත් දෙක උඩට වැටුණා. වාසනාවට වගේ විල් හරියටම වෙලාවට සිල්වියාගේ අත අල්ලගත්ත නිසා එයාගේ ජීවිතේ බේරුණා. විල්නුයි සිල්වියයි හින්දා දැන් ඩේටන් නගරේ ඔක්කොම මිනිස්සු අමරණීය වෙලා හිටියා. දැන් එයාලට පැයක් හම්බ කරගන්න ෆැක්ටරි වල වැඩ කරන්න ඕනේ. ඒ හැමෝම තමන්ගේ හීන හැබෑ කරගන්න ග්‍රිනිච් නගරය පෙට්ටට යන්න පිටත් වුණා. ඒකෙන් පෝසත් අය හදපු මුළු සිස්ටම් එකම ෆේල් වුණා. ඒ එක්කම මේ කතාව මෙතනින් ඉවර වෙනවා. ඔන්න ඕක තමයි අපේ අද කතාව. ඇත්තටම කාලය කියන්නේ කොච්චර වටින දෙයක්ද කියලා මේ කතාවෙන් අපිට හොඳටම තේරෙනව නේද? තමන්ගේ අම්මව නැති වුණත් ඊ දුක හිතේ තියාගෙන මුළු සමාජයක් වෙනුවෙන් සටන් කරපු විල් ගැන ඔයාලට මොකද හිතෙන්නේ? ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. මේ වගේ තවත් ලස්සන කතා බලන්න කැමති නම් තාමත් channel එක subscribe කරලා නැත්නම් ධම්ම subscribe කරන්න. තවත් අලුත් කතාවක් අරගෙන එනකල් හැමෝම පරිස්සමෙන් ඉන්න.